හැබැයි තව දවස් 2-3ක් හිටියොත් කොහෙන් හරි මිනිස්සෙක් හොයාගන්න බැරි නෑ. හැබැයි මේ ඇඟිලි ටික කුණු වෙනවා. කලින් මරපු අයගේ ඇඟිලි කුණු වෙලා විසි කරන්න වෙනවා. ඊට පස්සේ තමයි අංගුලිමාල හිතුවේ කොහොම හරි කමක් නෑ. ඒ වෙලාවේ රජ්ජුරුව විශාල සේනාවක් එකතු කරලා මේ සේනාවට සම්පූර්ණ රජ්ජුරු අන කරා දුටු තැනා යල්ලන්න දෙයක් නෑ අංගුලිමාලව මරාගෙන එන්න කියලා. ඔය ආරංචිය අංගුලිමාලගේ අම්මට මේ පණවිඩී ගියා. ඒ වෙලාවේ ඔය මගේ පුතාවෙන් නැති මරන්න රජ්ජුරුව සේනාව පිටත් කරේ කියලා අම්ම කැලේට ගියා. නෙත් ධර්මදේශනා සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක් වෙනුවෙන්ම කළඹු ටෙලිවිෂන් මේ සදහම් විකාශය ඔස්සේ ලක්වාසී ලෝවාසී හැම දෙනාටම ධර්ම ඥානය පිණිස බෙදා හැරෙන විශේෂෙන් ඔස්ට්‍රේලියාවේ සිට පටිගත කරමින් ඔබ වෙත විසරවා හරින මේ උතුම් ධර්ම දේශනාවයි අද මේ පටිගත කරන්න ඔබට ශ්‍රවණය කරන්න සැලසේ. අද මේ ධර්ම දේශනාව සිදු කරන්නේ විශේෂෙන්ම ඔබ කවුරුත් දන්න පින්වන්ත පිරිසක් ඔස්ට්‍රේලියාවේ සිටින ඒ පුතුන් දේවලෝචන රණසිංහ පුතනුවන් ඒ වගේම සාරංගා රණසිංහ දියණිය අනුරාධා වීරකෝන් ලේලිය ප්‍රියන්ත අනුරුද්ධ බෑණනුවන් ඇතුළු මේ පින්වත් පිරිස. විශේෂයෙන් ලක්වාසි ලොවාසි ඔබ හැම දෙනාම දන්න ලංකාවේ සිටිය ප්‍රවීණ ගීත රචක ආචාර්ය අජන්තා රණසිංහ ඒවගේම එමෑනියන් වන සරෝජනී වීරතුංග කියන මේ දෙපළගේ දරුවන් තමයි අද මේ ධර්මදානමේ පින්කම සිදු කරන්න. විශේසින්ගේ මිය පරලව ගිය පියාණන් ඇතුළු පරම්පරාගතයේ දෙමාපියන් ඇතුළු සියලු සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ප්‍රධානම අරමුණ කරගෙන මේ ධර්මදානමේ පින්කම ඒ පින්වත් දරුවන් ඔස්ට්‍රේලියාවේ සිටින මේ ධර්මදානමේ පින්කම සිදු කරන. විශේෂෙන් මේ දේශනාවට මාතෘකාවක් හැටියට සඳහන් කරලා තියෙනවා මංහිතන ඔබට බණහන ලක්වාසි ලොවාසි හැම දෙනාටම. මේ කර්මී ගැන තියෙන ප්‍රශ්න ගැටලු විසඳ ගන්න ඉතාම වැදගත් ධර්ම කාරණක් කීපයක් මේ තුර අපිට විස්තර කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි මේ කර්ම කරම්ඵල පිළිබඳව විශේෂෙන් මුගලන් මහරහතන් වහන්සේට මේ කර්ම විපාකදීමත් ඒවගේ අංගුලිමාල මහරහතන් වහන්සේට මේ කර්ම විපාකදීපු ආකාරයක්. මෙන්න මේ පිළිබඳව යම් යම් ගැටලු ඒ අහලා තියෙන කරුණු අනුව පවතිනවා කියලා මේක නිරාකරණය වෙන විදිහට ධර්ම දේශනාව සිදු කරන්න කියලා තමයි බොහොම ගෞරුවෙන් මේ ධර්ම දේශනාවට දායකත්වය ධර්මින් ආරාධනා කරන්න. ඉගේ පවුලේ හැම දෙනාටමත් සුජීවත්ව ඉන්න සියලු දෙනාටමත් මිය පරලෝගේ සියලු ඥාතීන්ටත් මේ ධර්මදානමේ පින ධර්මාවබෝධය පිණිස ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනයෙන් අපි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කර. කර්මය බුදුරජාණන් වහන්සේ මේ කර්මයට තනි වචනයකින් නිර්වචනයක් දුන්නා. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි චේතනාව කර්මයයි කියලා. දැන් ඔබෙන් බොහෝ දෙනෙක් අහනව මොකක්ද ඔය කර්මය කියන්නේ. ඔය බුදු දහම කර්මය කියල උගන්නන්නේ මොකක්ද ඇත්තටම මොකක්ද. බොහෝ වෙලාවට සමහරු ඔය ක්‍රියාවනි කියනවා. පිංහතුනි ක්‍රියාවත් සිදුවෙන්නේ චේතනාවක් එක්ක. ක්‍රියාවට මුල් වෙන චේතනාව කර්මයක් හැටියට බුදු හාන්දුරපෙන්. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරලා මේ ලෝක සත්වයන් කර්ම රැස් කරනවා කායෙන්. අපේ කායික ක්‍රියාව තුළ චේතනාවක් එක්ක තමයි කය ක්‍රියාත්මක වේ. වාචාය අපි කතා කරන හැම වචනයක් මේ එක්ක චේතනාව සම්බන්ධයි. මනසා
අපි හිතෙන් හිතනවා ඒ හිතන හැම සිතුවිල්ලක්ම චේතනාවක් එක බැඳෙනවා නේ හිත ඇතුළේ චේතනා පහළ වෙනවා. එතකොට අපේ සිත කය වචනය කියෙන තුන්දොරම ක්‍රියාත්මක වෙන්න චේතනාවක් එක්ක. අන්නේ චේතනාවම තමයි කර්මයක් බවට පත්වේ. දැන් ඔබෙන් කවුරු හරි ඇහුවොත් මොකක්ද ඔය කර්මය කියන්න බුදු දහම මොකක්ද කර්මය කියන්න කියලා ඇහුවොත්. ඔබට සරලව කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට ඔබ විස්තර කරලා දෙනවනම් චේතනාවට. අපේ සිත කය වචනය කියෙන තුන්දොරම ක්‍රියාත්මක වෙන්න මුල් වෙන්න චේතනාව. අන්නේ චේතනාව තමයි කර්මයක් බවට පත්වේ. ඊළඟට මේ කර්ම විපාක විෂය තමයි අපිට තේරුම් ගන්න බැරි. ඒක ඔබටවත් මටවත් සාමාන්‍ය මේ ලෝක ඉන්න කාටවත් කර්ම විපාක විෂය පරිපූර්ණව තේරුම් ගන්න බෑ. ඒ කර්ම විපාක විෂය බුදු කෙනෙක්ගේ විෂයක්. කම්ම විපාකෝ අචින්තියෝ කියන. මහණෙනි මේ කර්ම විපාක අචින්තියයි. ඒක බුදු කෙනෙක්ගේ විෂයක්. සාමාන්‍ය මනුස්්‍යයන්ගේ චින්තන හැකියාව අපේ සිතීමේ පරාසය ඉක්මවාගිය දෙයක්. දැන් අපි හිතන ඇයි ඒක එහෙම වුණේ ඇයි අරයට එහෙම වෙලා තියෙන්නේ අච්චර පවකාරී අසාගේට ඉන්නවා. අර හොඳ මනුස්්‍යයාටමන මේ කරදර ඇයි එයාට විතරක් කෝමයාට එතවට අපි මෙහෙම හිතනවා ඒ අපි අපේ දැනුමට අනු අපිට තේරෙන ප්‍රමාණයට අනු අපේ නුවනට අනු අපි තර්ක විතර්ක කරන. හැබැයි මතක තියාගන්න ඔබටවත් මටවත් තර්ක කරලා අපේ නුවනින් වටහා ගන්න පුළුවන් විශේපතයක් නෙවෙයි කර්ම විපාක එක අච්චින්තය දෙයක්. හැබැයි ලෝතුරා බුදුරජාණන් වහන්සේලාගේ බුදුනුවනට වැටහෙන කර්ම විපාක. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දස බල ඥානයන් අතර සඳහන් වෙන විශේෂේ මතී තනාගත වර්තමාන මේ කර්මයන්ගේ හේතු පල ඒ කුමන කර්මයක්ද මේ වෙලා විපාක දුන්නේ අද කරන කර්මය කවද්ද විපාක දෙන්නේ මේ සියලු කර්මයන්ගේ හේතු පල අවබෝධ කරගත්ත නුවනක් තියෙන බුදු කෙනෙකුට. එක බුදු කෙනෙක්ගේ දස බල ඥානය හැබැයි අපිට ඒ නුවන නෑ සාමාන්‍ය කෙනාට එක තේරෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට තේරුම් ගන්න පුළුවන්දේ පුළුවන් ප්‍රමාණයට බෙදල විස්තර කරලා ධර්මය සඳහන් කර. අපි ඒටික පමණක් තේරුම් ගත්තොත් අපිට ප්‍රමාණව. ඒ තමයි මේ චේතනා පහල කළ රැස් කරගන්න කර්මයන්ගේ කොටසා මෙලොව මතු වෙලා විපාක දෙන. එකට අපි කියෙන දිට්ට දම්ම වේදනය කර්ම විපාක සමහරයව මෙලොව මතු වෙලා විපාක දෙනවා. සමහර කර්ම තියෙනවා මේ ජීවිතයන මේ ඊළඟ ජීවිතයට විපාක දෙන. උපපච්ච වේදනය කර්ම විපාක. තවත් කර්ම කොටසක් තියෙනවා ඒ කර්ම විපාක හැම ආත්මකම විපාක දිදී විපාක දිදී යනවා. ඒ ආත්මෙන් දෙකෙන් තුනෙන් ආත්ම 50-100න් අවසන් වෙන්න. අපරා පරිවේදනය කර්ම කියන නිවන් දකිනකම් විපාක දෙන. හැම ආත්මකම් විපාක දීගෙන විපාක දීගෙන විපාක දීගෙන යන. නිවන් දකිනකම්. පිරිනිවන් පාන ආත්මය නිවන් දකින ආත්මෙත් අවසාන ආත්මෙත් විපාක දෙන කර්ම තියෙන. එතකොට මම එක සඳහන් කරේ මුගලන් හාමුදුරු ගැන සඳහන් වෙච්ච නිසා. උන්වහන්සේටත් ඒ වගේ අපරාපරි වේදනය කර්ම විපාකයක් පස්සෙන් නිවන් දකිනකම් විපාක දිදියාපු කර්ම විපාකය. පිරිනිවන් පාන ආත්මෙත් එහි විපාක කොටසක් විඳලා උන්වහන්සේට පිරිනිවන් පාන සිද්ධ වුණ. තවත් කර්ම තියෙනවා සාමාන්‍යෙන් ඔබහල ඇති අහෝසි කර්ම අහෝසි වෙලායන හැබැයි සාමාන්‍ය මනුස්්‍යයම අහෝසි කර්ම ගැන අහලා දැනගෙන තියෙනෙ සම්පූර්ණ වැරදි විදිහට. ඒ අයි හිතන්නේ කරපු පවක් පිනකින් වහගන්න පුළුවන් කිය. අර සාමාන්‍යයෙන් යම් ආගම්වල උගන්නනවා බුදු දහමෙන් නොවේ මේ පව් හෝදන්න පුළුවන් කිය. එතකොට මේ පව් සමාකිරීම් පව් හෝදල යවන අන්න ඒ වගේ දෘෂ්ටියකින් අහෝසි කර්ම ගැන හිතන්න පුළුවන්. සමහර විත නොව හොරකමක් කරලා දානයක් දීපු හම එක කැපිලෑන හොරකමට දාන කැපෙන්නේ මතක තියාග. කරපු හොරක මේ විපාක වෙනම හම්බෙනවා ඔබ දීපු දාන විපාක වෙනම ලැබෙනවා. සමහර වෙලාට කෙනෙකුට හිතෙන්න්න පුළන් අපරාධයක් කරපු පව්කාරයකුට දැන් වෙච්ච දෙවුණ හරකෙක් නිදහස් කරනවා එතකොට ඕක හරි කියල. මතක තියාගන්න ඔබ කරපු අපරාධී ප්‍රාණගාත විපාක ඔබට වෙනම ලැබෙනවා. ඔබ හරකෙක් නිදහස් කරලා මරණයට කැපවෙච්ච සතෙක් නිදහස් කරලා ජීවිත දානයක් දුන්නොත් ඒක විපාකයක් ඔබට සංසාර වෙනම ලැබෙන. ඒ නිසා කරපු පවක් පිනකින් වහන්න පුළුවන්කමක් නෑ. තමන් චේතනාවක් පහල කළ යම් කර්මයක් කරාද එහි විපාක නොවිදා ප්‍රහාණය කරන ක්‍රමයක් බුදු ඇසින්වත් දකිින් නෑ කියල බුදු හාමුදුරුපෙන්.
දැන් ඔන්න අපිට අද මාතෘකාවට පිවිසෙන්න ඔය ටික මුලින් ඔබ තේරුම් ගන්න ප්‍රමාණව. අපි යම් චේතනාවක් පහල කළ කර්මයක් රැස් කරාද එහි විපාක නොවිදා ප්‍රහාණය කරන ක්‍රමයක් බුදු ඇසින්වත් දකින්න නෑ කිය. එහෙනම් අහෝසි කර්ම දැන් අපි ඒක හොඳ තේරුම් ගත්තොත් අපිට මේ කාරණය තේරුම් ගන්න පුළුවන්. අහෝසි කර්ම කියලා ධර්මය පෙන්නන්නේ ධර්මාවබෝධයක්ත් එක් අහෝසි වෙලා යන විපාක දෙන්න පරිසරයක් නැතිකම නිසා අහෝසි වෙන. ඒ අහෝසි වෙන්නේ විපාක දෙන්න විදිහක් නෑ පරිසරයක් නෑ. දැන් අපි හිතමු කෙනෙක් කොහෝම හරි වීරිය වඩලා සෝවාන් පලට පත්වෙනවා කියලා සෝතාපන්න වෙන. සෝතාපන්න පලට පත්වෙච්ච කෙනා උපරිම ආයමත් ඉපදුනොත් උපදින්නේ ආත්ම හතයි. ඒත් අපායක කොහෙවත් පැටෙන්නේ මතක තියාගෙන සෝවාන් වෙද්දිම සතර අපායෙන් සදහට මෙයා නිදහස් වෙන. එහෙමනම් එයා සසර කරපු කර්ම නිරේගාමී කර්ම තිරිසන් ලෝක උපදින කර්ම ප්‍රේත ලෝක අසුරාපාය වැටෙන කර්ම පෙර සසරේව තියෙන්න්න පුළුවන්. හැබැයි සෝවාන් පලට පත්වෙනවා සමගම ඒ අපායගාමී සියලු අකුසල් අහෝසි වෙලා යන අන්න අහෝසි කර්ම. ඊළඟට කෙනෙක් මේ ජීවිතයේ කොහෝම හරි වීරිය වඩලා සකදාගාමී පලට පත්වෙනවා. සකෘදාගාමී කියන මාර්ග පලය ලබන. ඒකෙන කාමලෝක එක වතාවයි කියෙන උපදී. එහනම් එතනින් එහා විපාක දෙන්න සසරි සකස් වෙච්ච සියලු කර්ම ඔහුට අහෝසි වෙලා යනවා. ඊළඟට අපි හිතම කෙනෙක් අනාගාමී පලට පත්වෙනවා. අනාගාමී කියලා කියන ද ආගාමී කාම ලෝකෙට ආයි එන්නේ නෑ කියන එක. මේ අපි කවුරුත්තින්න මේ දිවිය ලෝක මනුස්ස ලෝක සතරාපායි මේ ඔක්කොම කාම ලෝක. අනාගාමි වෙච්ච කෙනා කාම ලෝකෙ උපදින්න. ඒකෙන උපදින්නේ සුද්ධවාස කියන බබලව. එහෙද ඉතිරි මාර්ග පල එකන අරහත්වය විතරයි යාට සාක්ෂාත් කරන්න තියෙන අරහත් භාවට පත්වෙලා එහෙම පිරිනිවන් පාන එතන ඉවරයි. එතකොට අනාගාමි වෙච්ච කෙනෙකුට කාමලෝක විපාක දෙන්න යම්තා කර්ම තිබුණද ඒවා එක ජීවිතයකට පමණක් සීමාවෙන එතනින් එහා විපාක දෙන්න පරිසරයක් නෑ. ඒ ජීවිතයා මරණින් මතුව ඒ ඔක්කොම අහෝසි වෙන. එයා උපදින්න සුද්ධවාස බඹලු එහි පිරිනිවන් පාන. අපි හිත මේ ජීවිතය කෙනෙක් රහත් වෙනවා කියලා. ඒ උතු මරහත්වයට පත්වෙනවා සමගම එතනින් එහා හැබැයි මතක තියාගන්න දැ මුගලන් හාමුදුරු ගැන සඳහන් වෙච්ච නිසා ඔබට නිරවුල් කරගන්න ලේසියි. රහතන් වහන්සේලාටත් පිරිනිවන් පානතෙක් ඒ ජීවිතයේ මතු වෙලා විපාක දෙන කර්ම තියෙන ඒවට කියෙන ප්‍රවෘත්ති විපාක කියලා. හැබැයි පිරිනිවන් පානව සමගම සියලු කර්මයන්ගේ විපාක අවසන් වෙලා න එතනින් එහා විපාක දෙන්න පරිසරයක් නෑවා හෝසි වෙන. දැන් ඔය ටික තේරුම් අරගෙන අපි පැහැදිලි කරගමු ඔබට මේ ධර්ම දේශනාවට මාතෘකා කරපු ඒ පිංහතුන්ගේ ප්‍රශ්නය. එකක් තමයි අංගුලිමාල හාමුදුරුවන්ට මේ කර්ම විපාකදීපු ක්‍රමයක් මුගලම් මහරහත්තන් වහන්සේට විපාකදීපු ක්‍රමයක් අතර සභහාව. ඉස්සල අපි අංගුලිමාල හාමුදුරු නිරාකරණය කරගම්. බොහෝ දෙනෙකුට මේ අංගුලිමාල ගැන හිතෙන්නේ අංගුලිමාල කතාවේ කෙනෙක් හිතන්නේ අච්චර මිනී මරලා ඇගිලි කපල මිනිස්සුන්ට කොටලා පැවිදි වුණට පස්සේ මෙයාට ඔක්කොම හරි ගියාද අන්න එහෙම හිතනවා. සාමාන්‍ය ඔබට තේරෙන වචනීම ගත්තොත් මිනිස්සු බලනවා පැවිදි වෙච්ච ගමන් අර කරපු ඔක්කොම හරිද. කෝ යාට ඒව විපාක දුන්න නැද්ද. අංගුලිමාල හාමුදුරන්ට කරපු ඔක්කොම අහෝසි වුණාද. ඒවැ විපාකයක් කාවි නැත් අච්චර මිනි මරප කෙනාට කොහොමද රහත්වයට පුළුවන්. ඕක තමයි බොහෝ දෙනෙකුට හිතෙන තියෙන ප්‍රශ්න දැනෙන ප්‍රශ්න. අංගුලිමාල හාමුදුරන්ගේ කතාව නිරවුල් කරගත්තොත් ගොඩාක් ප්‍රශ්න නැති වෙන. අංගුලිමාල කියන කෙනා ඔබ දන්නවා මිනිස්සු මරද්දිද සාමාන්‍යක බහලා තියෙන මේ ඇගිලි දාහක මාලයක් හොයාගන්න 999ක් මැරුව කිය. හැබැයි 999ක් සම්පූර්ණ කරගත් බව ඇත්ත. නමුත් අංගුලිමාල මරපු ප්‍රමාණය 999 නෙමෙයි. එක දේශනාවල හොඳට බලපුහම් පේනවා. මුලදි අංගුලිමාල ඇගිලි කපලා බෙල්ල ගත්තේ නෑ. ඒවා ගිහිලා ගස් බෙනවල හැංගුවා. ගල්ගුහාවල්වල තැන් තැන්වල කපපු අයගේ ඇගිලි ගිහිල හැංගුවා. ආයි ගමන්කට හරි කොහයා දැකලා ඉදල පිරිසක් මරලා ඇගිලි ටිකක් කපාගෙන නවා. අතන්ට ඇවිල්ල හංගන්න බලන්නකොට කලින් හංගපු ඒවා සත්තු කාල ගිහිල්ලා එක්ක ගිජුලිහිනියෝ සත්තු ඇදගෙන ගිහිල්ලා. ඊට පස්සේ කල්පනා කරම් මේවා තැන් තැන්ගොල හංගල බේරගන්න බෑ. ඊට පස්සේ තමයි ඇගිලි ටික බෙල්ල එල්ල ගත්තේ. දැන් ඔන්න ඇගිලි මාලයක් වගේ අමුණල බෙල්ල එල්ල ගන්නවා. දැන් ඔබ හිතන්න මේවා ප්ලාස්ටික් නෙමයිනේ මේ රබරෝලින් හදපු ඉවත් නෙමේ. සාමාන්‍යෙන් කෙනෙක්ගේ ඇගිල්ලක් කපලා
මේක බෙල්ල එල්ලගෙන ඉන්නකොට ඔබම හිතන්න දවස් 2-3 යනකොට මේවා කුණු වෙනවා වැක්කෙරෙනවා දවස් 2-3 යන 3-4යි උපරිම අර ඇගිලි කුණු වෙලා වැක්කෙරෙනවා ඊට පස්සේ අංගුලිමාල කල්පනා කරා මේ ක්‍රමේ හරියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් 3-4 දෙනෙක් මරලා ටික ටික මරමරානං ඇගිලි 1000ක් එකතු කරගන්න හිටියොත් මට මේක කරගන්න ලැබෙන්නේ ඊට පස්සේ අංගුලිමාල මිනිස්සු 100,000 ගණන් එක පාර මරණ ක්‍රම හොයන්න ගත්තා ගැල් යන පාරවල් තියෙනවා කරත්ත 500ක් විතර මේ පාර යන්නේ එක දිගට කරත්තවල යනකොට මේ පාරි රැකලා ඉන්නවා කරත් ඔක්කෝම පහු වෙනකං ඉඳලා කඩු අමෝරාගෙන පස්සෙන් කොටාගෙන ඉස්සරහට යන කීප දෙනෙක් පැනලා දවාගන්නවා අර වැටිච්චායගේ ඇගිලිටික් කපාගන්න මහරය ගම්මානවලට පනිනවා ගංවල නිදාගෙන ඉන්න මිනිස්සුන්ගේ අංගුලිමාලගේ කායි ශක්තිය ගැන සඳහන් වෙනවා රාත්‍රී ගිහිල්ලා දොරට පයින් ගහනකොට උළුවස්සත් එක ගැලවිලා ගෙට විසි වෙනවා කිය ඒ තරම් කායි ශක්තියක් තිබ්බ කෙනෙ ගෙදර ඉන්න නිදාගෙන ඉන්න කීප දෙනාට කොටනවා ඊළඟ ගෙට පනින ඔය විදිහට මහා රාත්‍රී ගම්මානවලට පැනලා මිනිස්සු 500 එක දවසේ මරන්න පටන්ගත්ත ඔහොම මිනිස්සු මරලා කොහොම හරි ඇගිලි 999ක් ඔන්න අර කුණු වෙච්ච නැති අලුත් ඇගිලි 999ක් එකතු වුණා දැම් මිනිස්සු ගම්මාන අතහැල්ල ගිහිල්ලා ගැල්ල යන පාරවල්වල ගැල්ලෙන්නේ නෑ දැන් අංගුලිමාලට බයේ බොහෝ පිරිසක් ඒ පලාතවත් ඉන්න මිනිස්සු ගම් ගෙවල් දොරවල් අතහැල්ල ගිහිල්ල රජ්ජුරුවොත් සේනාවලේව කීප සැරයක් අල්ලගන්න පැරිවුණ ඒ අයත් මැරුම් කෑව අවසානය අංගුලිමාලට දැන් එක ඇගිල්ල යඩු හැබැයි තව දවස් 2-3ක් හිටියොත් කොහෙන් හරි මනුස්සෙක් හොයාගන්න බැරිනෑ හැබැයි මේ ඇගිලි ටික කුණු වෙනවා කලින් මරපු අය ඇගිලි කුණු වෙලා විසි කරන්න වෙනවා ඊට පස්සේ තමයි අංගුලිමාල හිතුවේ කොහොම හරි කමක් නෑ ඒ වෙලාවේ රජ්ජුරුව විශාල සේනාවක් එකතු කරලා මේ සේනාවට සම්පූර්ණ රජ්ජුරු අන කරා දුටු තැනා යල්ලන්න දෙයක් නෑ අංගුලිමාලව මරාගෙන එන්න කියලා ඔය ආරංචිය අංගුලිමාලගේ අම්මට මේ පණවිඩී කියා ඒ වෙලාවේ ඔය මගේ පුතාවෙන් නැති මරන්න රජ්ජුරුව සේනාව පිටත් කරේ කියලා අම්ම කැලේට ගිය අන්න එතනදි තමයි අංගුලිමාල හිතන්නේ මට අම්ම වනත් කමක් නෑ කියලා ඇගිලි 1000 සම්පූර්ණ කරගන්න අන්තිමට එකයි මදි දැන් ඔතනින් එහාට අංගුලිමාල කතාවේ ඔබට ඇතිවෙන ප්‍රශ්න සමහරුන්ට හිතනවා ඉතින් බුදුරජාණන් වහන්සේ ඔච්චර මිනිස්සු මරණකම් බලාගෙන හිටියයි ඔය ප්‍රශ්නය ඔබටත් ඇති වෙලා ඇත්ත ඇයි බුදු හාදුරට කලින් මො එක්කෙනා දෙන්න මරන්නකොටම අංගුලිමාලව දමනය කරන්න තිබුණනේ ඇයි බුදුරජාණන් වහන්සේක වැලැක්වේ නැත්තේ ඔච්චර මිනි මරණකං හිටියයි දැන් හිතන්න ඔබ ඔය හිතන ක්‍රමය ඔය හිතන ක්‍රමය තුළ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙක් පහළ වෙන්නේ රටේ කොහෙද මිනි මැරෙන්නේ එකමන් නවත්තන්න ඕන අන්න අතන මිනි මරණෝ ඒව නවත්තන්න ඕන මිනිස්සුන් අරහි අපරාධයක් වෙනවා ගේ ලයික්මනින් ඒක නවත්තන්න ඕන ඒක රටේ රජ්ජුරුවන්ගේ කාරය භාරය එක බුදු කෙනෙක්ගේ කාරයක් නෙමේ මිනිස්සු මරාගන්න රජවරු දඩුවත් දෙනවා බුදුරජාණන් වහන්සේවට මැදිහත්වෙන්න යන්නේ බුදුරජාණන් වහන්සේ බලන්නේ කවුද අද දවසේ ධර්මාවබෝධයට පින තියෙන කෙනා අද දවස වෙනකොට පෙර සසර පින සමහරු ඉන්නවා ධර්මාවබෝධයට පින තියෙනවා හැබැයි ඒ පින මෝරන්නේ බොහෝ කාලයක් ගිහිල්ලා පෙර සසරේ කර්මයක් ගෙවල අවසන් වෙනකම් පින මෝරන්නේ සමහරුට බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට යොමු එන්නේ ධර්මාවබෝධයට පින මතු වෙච්ච කෙනා ඒ වෙනකොට පරිසරයේ සකස් වෙච්ච කෙන බුදුරජාණන් වහන්සේ අංගුලිමාල ගැන කලින් නොදැක් කන්නොයි හැබැයි අංගුලිමාල කවුරුවත් කියනද යහන්නේ නැති කෙනෙ බුදුරජාණන් වහන්සේ පෙනේ හිටියත් පිළිගන්නේ නෑ දැන් ඔබ හිතන්න අංගුලිමාල දමනය කරන්න නම් බුදුරජාණන් වහන්සේ දැක්කා ඔහුටම එපාවෙන වෙලාවක් වෙනවා දැන් අර මොහොත වෙනකොට බුදුරජාණන් වහන්සේ අංගුලිමාලව දමනය කරන වෙලාව වෙනකොට අංගුලිමාලටම මේ ඇගිලි එකතු කරන වැඩේ මිනිස්සු මරණ දේ එපා වෙලා තිත්ත වෙලා තිබුණ අපි සමහර වෙලාවට කෙන සමහරුන්ට ඔය තිත්ත වෙන වෙලාවක් එනවා කියෙන ජීවිත එපා වෙන තැනක් එනවා මේකද ජීවිතය කිය අන්නේ වෙලාවට කෙනෙකුට හරියට ධර්මය ලැබුණොත් එතනින් මෙයා අර සියල් අතහැල ධර්මයට යොමු වෙනවා අංගුලිමාලට මේක තිත්ත වෙන්න පටන්ගත්තේ ටික අංගුලිමාලට තිබුණේ කොහොම හරි ඇගිලි 1000 සම්පූර්ණ කරගන්න ඉලක්කේ හැබැයි මිනිස්සු මරණකොට මිනිස්සුන්ගේ විලාප හඬ අංගුලිමාලට රෑට නින්ද යන්නේ
මහරාත්‍රියයට මතක් කෙන මිනිස්සු කෑ ගහන අනේ මාව මරන්න එපා කියලා කෑ ගහන විලා පහට ඇහෙනවා. මිනිස්සු දරු වඩාගෙන සීසීකට දුවන පන්නගෙන ගිහිල්ල මිනිස්සුන්ට කොට ඇගිලි කපාගන්නකොට. ජීවිතයේ අදමින් කෑගහන මිනිස්සුන්ගේ විලා පහට දෝන් කාර දෙනවා මහ වනාන්තරේ. ඊළඟට ඇර ඇගිලි කුණුවෙලා යනකොට ඔබ දන්නවා සාමාන්‍ය මල කුණක තියෙන දුරුගන්දේ. දැම් මේ ඇගිලි බෙල්ල එල්ලගෙන ඉන්නකොට මොන තරන් අපිරිසිදු ලේ තැවරිලා මේවා කුණුවෙනකොට ගඳ කෙනෙකුට අප්පිරියාව කලකිරීම එපාවීම මේ සියල්ල අංගුලි මාලට හොඳට දැනිලා අර ගංවලට පැනල දැන් මනුසේ කෙන්නේන අංගුලි මාලට බයයි හැමෝම මොකක්ද මේ ජීවිතය කියලා තමන්ටම එපා වෙලා කලකිරිච්චම වෙලා. අන්න එදා බුදුරජාණන් වහන්සේ බුදු වැසින් දැක්කා අදනං අංගුලි මාල දමනය කරන්න පුළුවන් දවස. ඔහුට දැම් මේ ඇගිලි එකතු කරන වැඩේ එපා වෙලා තියෙන. දැන් ඔහුව දමනය කරන්න පුළුවන්. බැරි වෙලාවත් ඔහුගේ අතින් අර අම්මා මැරුම් කෑවොත් අන්න එතකොට ඔහුට ඒ ආනන්තර යකුසරයත් එක්ක ධර්මාවබෝධයට තියෙන අවස්ථාව සම්පූර්ණයෙන් වැහිලෑන. මතකතියාගන්න කෙනෙකුට මේ ජීවිතයේ නිවන් දකින්න බාධ වෙන ප්‍රධානම අකුසල් පහයි තියෙන. ඒ තමයි තමන්ගේ මව මැරීම පියාමැරීම රහතන් වහන්සේ නමකගේ ජීවිතයක් තොරකිරීම බුදු කෙරෙක්ගේ ශරීරෙ ලේසෙලවීම සංගබේදය කියන මේ පංචානන්තරය අකුසල්. එවැනි අකුසලයකට වැටුනොත් එයාට මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව නැතිවෙන. ඒ ජීවිතේ නිවන් දකින තියෙන අවස්ථාව නැති වෙලා යනවා. හැබැයි අංගුලි මාලට පෙර පින තියෙනවා සසර නිවන් අවබෝධයට කරපු පුුණ්‍ය ශක්තිය තියෙන. බුදුරජාණන් වහන්සේ වැඩම කර. දැන් ඔබ හිතන්න ඔච්චර මිනි මරල දැන් එපා වෙලා අච්චර මලකුණු ගඳ එපාවීම කලකිරීම මිනිස්සුන්ගේ විලාපහඬ මේ ඔක්කොම තිබිලවත්. බුදුරජාණන් වහන්සේ වඩිනකොට අංගුලි මාල ඈතින්ම ඇගිලිත් පැත්තක තියලා කඩුවත් තියලා අනේ වඩින්න කියලා වැඳගෙන හිටියනෑ. බුදුරජාණන් වහන්සේ එහෙම වැඩිය කියලා බණහන්න හිත නැමුණෙත් නෑ. බුදු හාමුදුරු දැක්ක සැනින් දමනය වුනෙත් නෑ. කඩුව අමෝරාගෙන බුදු හාමුදුරු පස්සෙන් පැන්වා. හිටු මහන කියලා. බුදු හාමුදුරන්ගේ පස්සෙන් ඔහොම නවතින්න මහන කියලා බුදු හාමුදුරු පස්සෙන් කඩුව උත්සගෙන බුදු හාමුදුරන්ට කොටන්න වෙන්නේ. කඩුවක් උත්සගෙන. හැබැයි බුදුරජාණන් වහන්සේ ඉරදි ප්‍රාතිහාරයක් පෑවා අංගුලි මාල දුවනවා හැබැයි එක තැන. බුදුරජාණන් වහන්සේ බොහොම සාන්ත ගමනකින් උන්වහන්සේ සිරිපා තබමින් වඩිනවා. පස්සෙන් කඩු උත්සගෙන පන්නගෙන අංගුලි මාලට බුදුහාන්දුරට ලංවෙන්න බැ එක තැන දුවන. මෙහෙම දුවලා ඒත් කේන්තිය කොහොමහරි ලංවෙලා අර කඩුවේ බුදුහාන්දුරන්ට පහර දෙන්නයි දැම්මේ බලන් ලේසින් දමනය වෙනවාද කිය. අවසානය එහෙම දුවලා හොඳටම හති වැටුණු. කෑ ගහලකිව ශ්‍රමණය හොම නවතින්න කිය. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වදාලා අංගුලි මාල මම නැවතිලා ඉන්න ඔබ නවතින්. මේ බුදු කෙනෙක්ගේ එක බණ පදයකින් කෙනෙකුට මුළු ජීවිතයම වෙනස් කරන්න පුළුවන්. ඒ බුද්ධ ශක්තිය තියෙන්නේ බුදු කෙනෙක්ගේ බණ පදයතුර. මේ වචනය ඇහෙනකොටම අංගුලි මාලට නුවන තියෙනවා. එදා මේ ගුරුවරු අතර හිටපු දක්ෂම ශිෂ්‍යයා. එදා ආචාරයවරයා මේ උගන්නනකොට එදා ශිල්ප ශාස්ත්‍රයේ එදා හිටපු දක්ෂතම ශිෂ්‍ය. ඔහුගේ දක්ෂතාවට ඉරිසියාකර පනි ශිෂ්‍යයන් තමයි ගුරුවරයා ලවා නොමගයාවල මේ වගේ වැරදි දේකට ගුරු පඩුරක් හැටියට ඇගිලි දාහක මාලයක් ගුරුවරය ඉල්ලු ඇත්තටම ගුරු පණඩුව කරනෙමයි ඕගෙන් පලිගන්න. ගිහිල්ල ඇගිලි කපන්න ගිහිල්ල මැරුම් කන විදිහට මිනිස්සුන්ගේම දඩුවම ලැබෙන විදිහට තමයි ඇගිලි දාහක්කිල්. එතකොට බුදුරජාණන් වහන්සේ කියන අංගුලි මාල මම නැවතිලා ඉන්නේ ඔබ නවතින්. ඊළඟට අංගුලි මාල කියනවා ශ්‍රමණය බොරු කියන්න නෑ කියල මං අහලතිය. නමුත් මේ ශ්‍රමණය බොරු කාරයෙක්නේ. ඔය අනගමන් නැවතුනා කියල බොරුවක් නෙව කිව්වේ කිය. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ අංගුලි මාල මම ඉපදෙමින් මැරමින් යන සංසාර ගමන නවත්තප කෙනෙ මව නැවතිලායින්. නුඹ අකුසල් කර පවකං කර දීර්ඝ සංසාර ගමනක ඉපදෙමින් මැරමින් කර්ම රැස් කර යන සසර ගමන යන කෙනෙ. නුබ නවතින්න මම නතර වෙලා ඉන්න කිව සසර ගමනේ.
අන්න එතනදි නුවන පෑදුන ඇත්තනෙන්න. මං මේ පවකං කර අකුසල් කර මොන තරම් කරුම රැස් කර යන ගමනක්. අන්න එතනදි තමයි අර ඇගිලි මාලි ගලවල වීසි කර කඩුව වීසි කර. අනේ ස්වාමීනී මව බේරගන්න ඔබහන්සේ මේ මහ වනාන්තරයට වැඩිය මට පිහිට වෙන්න මයි කියල වැඳ වැටුනි. අන්න එතනති බුදුරජාණන් වහන්සේ අංගුලි මාලවට පිහිට වුණ අංගුලි මාලව එක්කරගෙන ඇවිල්ල පැවිදි කර. දැන් ඔය ඔතන්ට එනකම් ගොඩක් ඔබ අහලතිය. ඔය ටික විතරක් සමහරලාවට හිතලා එක් අංගුලි මාල කතාව තැන්තැන් ගොලින් ඇහුවට පස්සේ කෙනෙකුට හිතෙනවා අච්චර මිනී මරලා දහස් ගානක් මිනිස්සුන්ට කොටලා බුදු හාමුදුරලඟ පැවිදි වුණට පසේ කරපු පව් ඔක්කොම ඉවරදක ඒම ඉවරුන්නෑ. ඔබ අංගුලි මාල හාන්දුරන්ගේ ජීවිත කතාව කියවල තියෙනවනම් අංගුලි මාල හාන්දුරුව පැවිදි වුණට පස්සේ මොන තරම් ප්‍රශ්න කරදර ඒ කරපු කර්ම විපාකවල මතක තියාගන්න අපි මුලින් ඔබට කියලා දුන්නා. සමහර කර්ම මේ ජීවිතය කරන ඔක්කොම කර්ම මේ ජීවිතයෙන්නේ. කොටසක් දිට්ට දම්ම වේදනය විදිහට මතු වෙලා මෙලව විපාක දෙන කොටසක් තියෙන. සමහර කර්ම තියෙනවා ඒවා මේ ජීවිතේ මතු එන්න ඇතුව ඊළඟ ජීවිතයට විපාක දෙන උපපච්ච වේදනයයි. සමහර කර්ම තියෙනවා නිවන් දකිනකම් විපාක දෙන අපරාපරි වේදනය කර්ම. අංගුලි මාල හාන්දුරු දැන් ඔන්න පැවිදි වෙලා දැන් අංගුලි මාල ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ පැවිදි වෙලා පින්ඩ පාති වඩිනවා. අංගුලි මාල හාමුදුරුවන්ට තරම් කරම විපාකදීපු වෙන භික්ෂුවක් ගැන කොහෙවත් සඳහනක් නෑ ඒ ජීවිතේ දිට්ට දම්ම වේදනය විපාක. අංගුලි මාල හාමුදුරුව ගංගොලට පින්ඩ පාති වඩිනකොට මිනිස්සු රැකලා ඉන්නවා. පැවිදි වුණා කියලනෑ මිනිස්සු කේන්තිය රැකලා ඉන්නවා. අන්න එනවා. අපේ බාප්පමරුපු එක අරුව තමයි අපේ අක්කට කෙටුවේ අපේ අම්මල මැරුවේ අපේ අයියාගේ ඇගිලි කපාගත්තේ. මිනිස් එකතු වෙලා ඉන්නවා ගහන්න එනකොට පොළුවලින් ගල්වලින් දමල ගහනවා. මිනිස්සු වට කරගෙන ගහනව බිම පෙරලගෙන ලේ පෙරාගෙන පාත්තරයේ කුඩු වෙලා ඉස්සර තිබිලා තියෙන්නේ මැටි පාත්තර පාත්තරයේ කුඩු වෙලා සිවුරු ඉරිලා ලේ පෙරාගෙන හැබැයි අංගුලි මාල හාමුදුරු අතක් උස්සන්න. කොච්චර මිනිස්සු පහර දුන්නත් සුවපත්තේවා 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 කියලා පුදුම මෛත්‍රියක් වැඩුව. මේ අංගුලි මාල හාමුදුරුවන්ගේ වීරි අපිට පුදුම ආදර්ශයක්. එවැනි අකුසල් ගොඩක් කරපු කෙනෙක් මොන තරම් වීරියක් ගන්න ඕනැද ජීවිතය ආපස්සට හරවන්. අංගුලි මාල හාන්දුරු ගැන තියෙනවා උන්වහන්සේ පාත්තරය අතට අරගෙන හිතනවා. අද මං මේ පිණ්ඩ පාත යනකොට මට ගහනය මට බනිනය මට ගල්ලොලින් ගහනය පොළුවලින් ගහනය මේ සියලු දෙනා සූපත්තේවා. මගේ නෑයෝද නොනෑයෝද මිතුරෝද හතුරෝද සියලු දෙනා මේ ධර්මයම අවබෝධ කර ගනිත්වා. ඒ අයට කල්්‍යාන මිත්‍ර සේවනය ලැබේවා. මගේ හිතේ ඒ කිසිවෙක් ගැන දවේශ සිතුවිල්ලක්කත් ඇති නොවේවා කියලා දැඩි අධිෂ්ඨානයෙන් පාත්තරය අතට අරගෙන. පියවරෙන් පියවර මෛත්‍රියේම හිත රදවගෙන තමයි කියනවා අංගුලි මාල හාන්දුරු පින්ඩ පාතයන්. ඒ අනකොට අර වගේ මිනිස්සු රැකලා ඉඳල ගහන මතකතියාගන අංගුලි මාල හාන්දුරුවන්ගේ කරම ශක්තිය කොච්චර දිට්ට දම්ම වේදනය වසයෙන් බලවද්ද කියන්නේ. ධර්මී සඳහන් වෙනවා මිනිස්සු අංගුලි මාල හාමුදුරුම ඉලක්ක කරලා ගැහුවේ නැති වුණ. සමහර ළමයි ගස්වලට ගල් ගහනෝ පොළු ගහනෝ. සමයිට අඹ කඩන්න වෙන්න පුළුව මොනහරි පලතුරු ගස්වල තියෙන ගෙඩිවලට ගල්වලින් පොළුවලින් ගහන. ඒ ළඟ පාරකින් ඒ ළඟින් ගියොත් අංගුලි මාල හාමුදුරු අර ගහන පොල්ලක් ගලක් අංගුලි මාල හාන්දුරන්ගේ ඔළුවටම කැරකිලායනවා කිය. සාමාන්‍යෙන් ඔබනිකං ගමේ කතා බහට අපි කියනවා කරුමෙට අහක යනේවත් වදිනවා කිය. අන්නේ වගේ ස්භාවයක් අංගුලි මාල හාදුරන්ට තිබුණ. ඒ ළඟින් ගහකට ගලක් ගැහුවත් ඒ ගලේ කැරගිලා ගහේ වැදිල හරි එන්නේ ඔළුවට. නිතර ලේ පෙරාගෙන ගුටිකාගෙන සිවුරු ඉරාගෙන බුදුරජාණන් වහන්සේ අංගුලි මාල හාදුරු පෙනීන්න. බොහෝ තැන්වල සඳහන් වෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන අංගුලි මාල ඔබම කරපු අකුසල් විපාක ඔබේ පස්සෙන් එන්නේ. ඔබ වීරිය වඩන් ඔබට වෙන ගැලවෙන්න ක්‍රමයක් නෑ. ඔබ අප්‍රමාදිය වීරිය වඩන් මේ ජීවිතේම සියලු කර්ම ප්‍රහාණය කරගන්න වීරිය වඩ අංගුලි මාල හාමුදුරු කොච්චර වීරියක් වඩන්න ඇද කියලා හිතා. උන්වහන්සේට පුළුවන්කම ලැබුණා ඇස් පියාගෙන භාවනා කරනකොට අර පරණය ඔක්කොම හිතෙන් අමතක් කර. උන්වහන්සේ හිතාගත්ත කියලා තියෙනවා මම අලුතෙන් ඉපදුනා කියලා. දැ සමහරයි ඉන්නවා ජීවිතේ නොයෙක් වැරදි අඩුපාඩු පවකං කරලා ඒ අයි සමහර වෙලාවට ඔක්කොම හිතෙන් අමතක් කරලා හැදෙන්න්න උත්සා කරන. ඒවගේ අංගුලි මාල හාන්දුරු හිතුවා
මං පරණ ජීවිතේ ගිහි කාලෙ මගේ අතින් වෙච්ච වැරදි. ඒ ඔක්කොම බුද්ධ ශාසනය තුළ මං අලුතෙන් ඉපදුනා කියලා හිත හදාගන්න. අද ඉදම් මං පුංචි සතෙක්කත් මරන්නේ. අද ඉදම් මං කිසිම අකුසලයක් කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ දිවිහිමියෙන් පිහිටලා ඒ උතුම් ශික්ෂාපද මං ආරක්ෂා කරගන්න. අංගුලිමාල හාමුදුරුවෝ කොච්චර සිල්වද්ද කියන්නේ පුංචි සතෙක්කත් පැවිදි ජීවිතය තුළ මරලනෑ. ඒ නිසා තමයි උන්වහන්සේට පුළුවන් වුණේ අර දරුවෙක් ලැබෙන්න හිට පම්ම කෙනෙක් ළඟට ගිහිලා සත්‍යයක් ක්‍රියාවක් කරන්න. නැගනිය මං බුද්ධ ශාසනයට ඇතුල්වෙච්ච දවසීදම් පුංචි සතෙක්කත් මරලනෑ. මේක සත්‍යයක්මයි. මේ සත්‍යානු භාවෙන් ඔබ සුව පත්තේව. ඔබට සුවසේ දරුව බිහිවේවා කියලා ආශිර්වාද කර. ඒ ආශිර්වාද කොච්චර බලවද්ද කියන්නේ කල්පයක් පුරාවට බලවත් කියල බුදුරජාණන් වහන්සේ දේශනා කර. ඒ ආශිර්වාදය කරනකොටම ඒ මොහොතෙම ඒ අම්මට දරුවා බිහි කරන්න වේදනාවෙන් විලාපනවක්කු අම්මගේ වේදනාව නැති වුණා සුවසේ දරුව බිහි වෙන. අදටත් දරුව ලැබෙන්නේ නම්මලා අංගුලිමාල පිරිතේ ආශිර්වාද ලබන මේ කල්පේ පුරා බලවත් සත්‍යයක් ක්‍රියාව. දැන් බලන් අච්චර පෙර වැරදි කරපු කෙනෙක් බුදු හාමුදුරු දම්මපදේ ගාථාවක පෙන්න්නනවා අංගුලිමාල හාන්දුරු මුල් කරගෙන. කෙනෙක්ගේ ජීවිතයක් එලිය වෙන්නේ වලාකුළු දුම් මීදුම් ආදියෙන් වැැහුණට පස්සේ හිරු මඩල සඳ මඩල බැබලෙන්නේ. හැබැයි වලාකුළු දුම් මීදුම් වලින් ඒවා ඉවත් වනාට පස්සේ බැබලෙන්ට පටන් ගන්න. ඒවගේ කෙනෙගේ ජීවිතයේ පෙර වැරදි කොච්චර අඩුපාඩුකන් තිබුණත් යම් දවසක හිතාගන්නවා අද ඉදං හැදෙනවා. අද ඉදම්මන් කිසිම වැරද්දක් කරන්නේ. අද ඉදන් දිවිහිමියෙන් ධර්මය පිහිටනවා කියලා එයා ධර්මය පිහිටල ධර්මය දියුණු කරන්න පටන් ගන්නවාද වලාකුලින් මිදෙන පුන් සඳ වගේ එදා ඉදන් ජීවිතයේ ධර්මය තුළ බැබලීගෙන යනවා කිය. ඒ නිසා ඔබටත් ඔබේ ජීවිතවල අපි කාගෙත් මේ උපදිනකොට සුවාන් වෙලා වනෙමේ. ඒ නිසා නොයෙක් ප්‍රශ්න අඩුපාඩු වෙච්ච වැරදි පව්කං කවදාව සිහිකර කර පසු තැවෙන්න එපා. අකුසල් හිතන්න අකුසල් බලවත්වෙන. හිත හදාගන්න අද ඉදම්මං මේ බුද්ධ ශාසනය අලුතෙන් ඉපදුනා කියලා ධර්මය දියුණු කරා. එතන ඉදං ඔබේ ජීවිතයේ බැබලීමක්මයි. දියුණුවක්මයි. වලාකුලින් මිදිච්ච පුන් සඳ වගේ ධර්මාවබෝධි පැත්තට එතන ඉදම් පාර විවර වෙන. අංගුලිමාල හාමුදුරුවර පෙර අකුසල් පවකං හිත ඒවා හිතේ වැඩුවනේ මං ඉස්සර මේ වගේ පවකරා මේ වගේ පවකරා ඔව හිත හිටිය අනක් ඒ අකුසල් බලවත්වෙනවා. ධර්මාවබෝධයට හිත වඩන්න බැරි වෙන. වීරියෙන්ම කොච්චර වීරයක් තියෙන්නවා දංගුලි මාල හාමුදුරන් සමාජයෙන් අච්චර ප්‍රශ්න එලියට බහින්න බෑ මිනිස්සු රැකලා ඉන්න ගහන්න බනින් පින්ඩ පාතය යන්න බෑ පොළුවලින් ගල්වලින් අල්ලගෙන ගහන. හැබැයි උන්වහන්සේ ඒ හැමෝටම මෛත්‍රී වඩමින් පුද්දුම දැඩි හිතක් තිබ්බ කෙනෙක්. කිසිම වෙලාක දවේශ හිතක් හිතට ඇතුල්වෙන්න ඉඩ නොදී වීරියෙන් සීල සමාධි ප්‍රඥා වැඩුව. උන්වහන්සේට පුළුවන් වුණා පෙර සසර පින මතු කරලා ඒ ජීවිතේ වීරියෙන් සියලු අකුසල් ප්‍රහාණය කරගෙන උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත්වේ. අංගුලිමාල මහරහතන් වහන්සේගේ තේරගාථාව සඳහන් වෙනවා. උන්වහන්සේ පිරිනිවන් පාන පෙර දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ මට මුණ නොගැහෙන්න. මම කල්ප ගණන් අපායි දුක්විඳ විඳ යන්න තරම් අකුසල් ගොඩා ක්‍රැස් කරගත්ත කෙනෙ. නමුත් ඒ මහාකාරුණික බුදුරජාණන් වහන්සේ මට මුණ ගැහුණ. උන්වහන්සේගේ ධර්මය මං පිහිටිය මං අකුසල් ප්‍රහාණය කර මං ඉපදෙන සසර ගමන නැති කරගත්තා. එතකොට අපිට පේනවා පිංහතුනේ වීරියෙන් පුළුවන්කම තිබුණ අංගුලි මාල හාමුදුරන්ට මේ ජීවිතය කරපු සියලු අකුසල් ප්‍රහාණය කරගන්න අහෝසි කර්ම බවට පත් කරගන්න. දැන් අපි බලමු ඊළඟට මුගලම් මහරහතන් වහන්සේගේ ප්‍රශ්නය කොහොම එකක්ද කියලා. මුගලම් මහරහතන් වහන්සේ උන්වහන්සේ අසංකේයකොත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙනවා අග්‍රශ්‍රාවක තනතුරක් ලබන්. මතකතියාග නගසව් තනතුරක් ලැබෙන්නේ ඒකා සංකය කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙනේති. මේන දීර්ග සංසාර ගමනේ කෙලෙස් සහිතවයි යන්නේ පාරමී පුරාගෙන යන්නේ මාර්ගපන් ලබාගෙන යන වනෙමේ. යම් දවසක තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න පාරමී පුරණකොට පින්කරගෙන පාරමී පුරාගෙන ගියාට යන ගමන කෙලෙස් සහිතය. සමහර වෙලාවට නිරේගාමි අකුසලයක් වුණොත් අපායත් වැටිලා දුක්විඳල තම යාය උඩටේ. මුගලන් හාමුදුරුව සසරේ බොහොම දැඩි තද බොහොම සමහර කාලවල බොහොම දරුණු කෙනෙ.
ඒ නිසානේ මුගලන් හාමුදුරුව දුසී මාරය වෙලා ඉපදුනායි කාත්මක. ගොඩාක් ඇතන මේ කකුසඳ බුද්ධ ශාසනය මේ මහා බද්ධ කල්පේ පලවෙනි බුදුහාමුදුර කකුසඳ බුදුහාන්දුරුව පහළ වෙනකොට දුසී මාරය. ඒ ජීවිතයේ කකුසඳ බුදුහාන්දුරන්ට බොහෝම හිරිහැර කර. විදුර සංජීවකෙන අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට හිරිහැර කර. දවසක් අගසව් දෙනම බුදුහාන්දුරොත් එක්ක වඩිනකොට මේ දුසී මාරය ළමයකුට ආවේශ වෙලා ගලකින් ගහනු අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමකගේ හිසේ වදේ. ඒ ගල වැදිල ඔළුව පැලිලල්ලේ ගලනවා. බුදුරජාණන් වහන්සේ ශරීරයම හරවල බැලුව නාගා පලෝකනේ මාරය නුබ සීමාව ඉක්මවා ගයා නේද කිය. ඒ වෙලා දුසී මාරය මාර බවින් චුත වෙලා මහා නිරේ චපස්සාහිතනික කියල අපායක වැටුණ කිය. ඒ අපායි දුක්විඳල දුක්කිඳල දුක්කිඳල තමයි කියෙන අපායින් උඩටා. එතකොට බලන්න අර පාරමී පුරාගෙන ආවත් අකුසලයක් වුණොත් අපායගාමී අපායට ගිහිල්ලගේ කරුම ගෙවල තමයි ආය උඩට එන්නවෙන්. ඒ අපාය ගිහිල්ල උඩටාව කියලාර පාරමී පුරපු පින නැතිවෙන්න කරුමිකේවල අවසන් වෙනකොට අර පුුණ්‍ය ශක්තියය මතු වෙලායන. ඔය වගේ උන්වහන්සේ කල්ප ගානකට පෙරමේ ළඟාත්මික කරපු අකුසලයන්නේ මේ කල්ප ගණනකට පෙර කරපු අකුසලයක් හැම ආත්මිකම බොහෝ ආත්ම භාවල අපරාපරි වේදනය කර්මයක් හැටියට විපාකදිදියාව. ඒ තමයි කල්ප ගානකට පෙර තමන්ගේ අන්ද දෙමවපියක් ඒ වෙනකොට අම්ම තාත්ත බොහෝ වයෝවුරුදයි අන්දයි. බිරිඳගේ පෙළඹවීම මත. බිරිඳගේ වදයටම මේ දෙමවපියන්ව දවසක් බොහොම ආදරෙන් රවට්ටගෙන නෑදෑ ගමනක් එක්කං යනවා කියලා අම්ම තාත් අන්දයි කැලේ මැදින් එක්කරගෙන කිය. එක්කරං ගිහිල මහ කැලේ මැද්දෙදී පොල්ලක් කරගෙනර දෙමවපියන්ට පහර දෙනවා. ඒ පහර දෙනකොට මෙයා කෑගහනෝ අම්මේ අපිට හොරු ගහනෝ අනේ තාත්‍ය අපිට හොරු ගහනෝ කියල කෑග ගහ දෙමවපියන්ට අර පොල්ලෙන් ගහල බිම වැටුනට පස්සේ හිසටම පහරදීලා අර දෙමවපියන්ග මරණ. දැන් ඔබ හිතන්න අම්ම තාත්ත මැරුව කියන්නේ මොනවගේ අකුසලයක්ද. පංචානන්තරි අකුසලයක් අන්න එතනයි දරුණුම අකුසලයක් වුණේ. ඒ පංචානන්තරි අකුසලේ විපාක දෙන්නේ ඊළඟ ජීවිතයට මතකතියාග. මරණින් මත්තේ දැන්ගේ කල්ප ගානකට පෙරකරපු කරුමේ එතනින් පස් ඊළඟ ජීවිතේ මහා නිරේට වැටිලා කල්පයක් අපායි දුක්වෙන්න. ආනන්තරි අකුසලේක විපාක බුදුහාන්දුර පෙනනවා කල්පයක් මහා නිරේ දුක්විඳන්න වෙනවා කිය. කල්පයක් අපායි පැහිලා දුක විඳල අවසන් වෙනකොට ආනන්තරිය කර්මය කියන්නේ ගෙවල අවසන් කරන්න පුළුව. අපාය කල්පයක් විපාකදීල අවසන් වෙනකොට තමන්ගේ දෙමවපියන් මැරීමේ ආනන්තරිය කර්මයද අපායි විඳවල ඉවර වුණ අපායි උඩටාව. දැන් ආනන්තරී අකුසලේ ගෙවල ඉවරයි. හැබැයි හොරු ගහන විදිහට රවට්ටල කැලයක් ඇතුළෙන් එක්කං ගිහිල්ල. අම්ම අපිට හොරු ගහනෝ කියලා දෙමවපියන්ව රවට්ටමින් පහරදීමේ කර්ම මතකද සමහර එක කර්මයක් තුළ කර්ම රැසක් සිද්ධ වෙන. දැම් බලන්න ඔබ කෙනෙකුට අනතුරක් කරන්න හිතනකොට ඕක එක ක්‍රියාවෙන් විතරක් නෙමේ. හිතෙන් සැලසුම් කරනවා වච්චනෙන් කතා වෙනවා ඊළඟට ඒකට උපක්‍රම යොදනවා සමහරලාවට ගිහිල්ල රැකලා ඉඳල වැඩේ අදහරියන්න හිට කරමු කියලා ආපහු වෙනවා. ඔය හැම වෙලාවිම සිතකය වචනය මුල් කරගෙන කොච්චර කර්ම රැස් කරනවාද. එතකොට ඒ වගේ අර දෙමවපියන්ට පොළුවලින් රවට්ටල පහරදීම අපරාපරි වේදනය කර්මයක් හැටියට හැම ආත්මික විපාකදිදී නිවන් දකින ආත්මයත් විපාක දෙන කර්මයක් හැටියට සකස් වුණ. දෙමවපිය මරපු අකුසලේ ගෙවල ඉවරුණ ආනන්තරිය කර්ම කල්පයක් විපාකදිල ඉවරුණ. හැබැයි පොළුවලින් රවට්ටල පහරදී තමන්ගේ දෙමවපියන්ට රවට්ටගෙන කැරේට එක්කං ගිහිල්ල ඒක විපාකදිදී ආත්ම ගනා හැම ආත්මිකම ආවිශ ගෙවිල් අවසන් වෙනකොට අර කර්මය මතු වෙන. ඒකට කියන උබයක්කේ කර්ම කිය. ආවිස ඉවර වෙනකොටම කර්ම විපාකයක් එකතු වෙලා එකට විපාක දෙෙන. කොහොම හරි ක්‍රමේ හැදෙනවා ආවිශ ගෙවෙනකොට ගුටිකන්න ක්‍රමයක් පෑදෙනවා. එක් හොරු වෙන්න පුළුවන් එක්ක ළඟම ඉන්න අය වෙන්න පුළුවන් කාගේ හරි කොමන්ටනයක් වෙන්න පුළුවන් සමයිට පාර යන ගමන් නික වැරදීමකින් වෙන්න පුළුවන් කොහොම හරි පොළුවලින් පහර කාලා ගුටි බැට කාලා තමයි මැරෙන්. ඔය විදිහට උපෝපං ආත්ම භාවල සසරේ ගුටිකකා මැරෙන කර්මයක් කරගෙනාව. හැබැයි ඒ ආත්මවල පින් කරගත්ත පාරමිත් පුරාගෙන අර කර්මෙත් ගෙවගෙවා. ඔහොම ඇවිල්ල තමයි එදා
කෝලිත උපතිස්ස කෝලිත උපතිස්ස කියන සාරිපුත්ත හාන්දුරු කෝලිත කියන මොකලං හාම පෙර සසර පිනත් බලවත් ඒ නිසා තමයි එක ගාථා වහලා සුවාන් පලට පත් වනේ බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා අග්‍රශ්ාවකයන් වහන්සේ බවට පත් වුණා ඉර්දිවන්තයන්ගෙන් අග්‍රයි මොනතරං ඉරදිමේ හැකියාවක්ද දැන් උන්වහන්සේගේ පිරිනිවන් පෑම ගැන තියෙන්නේ බොහෝ දෙනෙකුට ප්‍රශ්න ඇති වෙන්නේ මේ ධර්මය හරියට කියවලනෑ නිරවුල්ල අධ්‍යයනය කළ නැති නිසා තැන්තැන්වලින් බනවල කෑලිටිකක් අහලා හිතනවා ඔච්චර ඉරදියක් තිබ්බනක් ඉතින් හොරු ගහන්න එනකොට අහසින් යන්න තිබ්බනේ ඔච්චර ඉරදියක් තිබ්බනක් ඉතින් නොපෙනී යන්න තිබ්බන ඕක මගාරීන්න තිබ්බෙන ඇත් එහෙම හිතනවා පිංහතුනි ධර්මය තියෙන්නේ අංගුලි මේ මුගලම් මහරහත්තන් වහන්සේ උන්වහන්සේගේ ආවිෂ ගෙවිලා එතකොට හැම බුදු කෙනෙක්ම පිරිනිවන් පාන්න පෙර අගසව් දෙනම පිරිනිවන් පාන එක ලෝක ධර්මතාවය මුගලන් හාමුදුරු දවසක් මහ වනාන්තරයේ උන්වහන්සේ වැඩහිටිය කුටිය භාවනා කරනවා දැන් අර කර්මය ආවිෂ ගෙවෙනකොටම කර්මය සකස් වෙන පිරිස එකතු වෙලා කර්මාන් රෝපියෝ දැන් කෝමහරි ක්‍රමේ හැදිලා මිනිස්සුන්ට සිතුවිලි පහල වෙන ගිහිල්ල ගහන්න ඕන ගහල මරන්න ඕන කියලා දැන් අන්න තීරතකව සැලසුම් කර පිරිසකට වැඩේ බාර දුන්න එදා උන්වහන්සේ කුටිය භාවනා කර ඉන්නකොට පොළු අරගෙන 500ක විතර පිරිසා කාවිද පොළු අරගෙනාව කුටිය දොර කඩන්න හදනකොටම උන්වහන්සේ තරම් ඉරදි බල සම්පන්න සියුම් ශරීරයක් මවාගෙන යතුරු හිලෙන් කියන එලියට ගිහිල්ලා මගහැරලගේ ඒ ඉරදි අපිට හිතන්නවත් පුළුවන්ද කියලා හිතත් අපිට හිතාගන්න බෑ ඉරදි මේ හැකියාව කොච්චරද කියලා කුටිය දොර කඩලා බලන්නකොට නෑ කුටිය ඇතුළ හිටපු කෙනානෑ ඉරදියෙන් මග හැරලා උන්හස එතනින් වැඩිය ආයිමත් ඇවිල්ලා අර පිරිස ගියාට පස්සේ ඇවිල්ලා ඒක උන්වහන්සේ භාවනා කරන වෙන දවගේ කුටිය හිටියා ආයි දින කීපයකට පස්සේ මේ පිරිසනවා යමල් අද ගිහිල ඔයි ශ්‍රමණය අල්ලග එදා කුටිය දොර කඩන්න හදනකට උන්හස කුටිය ඇතුළේ භාවනා කරන දොර කඩන්න හදනකොට මහසට පැන නැගලා වහලෙන් පියස්සෙන් අහසින් වැඩිය දෙවනි පාරත් උන්වහන්සේ හසින් වැඩම කරලා මග හැරියා දොර කරලා බැලුව නෑ යමල්ල යන්න කියලා ගිය ආයි ටික දවසක් ගත වුණා එදා උන්වහන්සේ භාවනා කරනකොට උන්වහන්සේ බැලුවා මේ පිරිස දැන් දෙපාරක් මං මග හැරිය ආයිත් එයිද උන්වහන්සේ දැක්ක මේ පිරිස කතා වෙනවා අපි ගිහිල මේ ශ්‍රමණය වදහරි ගිහිලා අල්ලග ආයමත් එනවා එදා උන්වහන්සේ බැලුවා මේ මං සසර කරපු කර්ම විපාකයක් අද මට පරිසන් දෙන්න එන්නේ නැවත නැවතත් මේ එන්නේ මගේම කර්ම විපාකයක්ද කියලා ඒ වෙලාවේ උන්වහන්සේ ආපස්සට බලන එතනති උන්වහන්සේ බැල උන්වහන්සේගේ ආවිෂ දිහා ආවිෂ ගෙවිලා ඉවරයිද පිරිනිවන් පාන දවස හරි ඊට පස්සේ බැලුවා හැම බුදු කෙනෙකුටම පෙර අගසව් දෙනම පිරිනිවන් පානොයිකට් ලෝක ධර්මතාවය ඒනම් බුදු හාමුදුරන්ට පෙර පිරිනිවන් පෑයුතුයිම මගේ ආවිෂ ගෙවිලා ඉවරයි ඒකයි මේ කර්මය එන්නේ ආපස්සට බැලුවා ආත්ම 100ක් බලන බොහෝ ආත්ම භාවල ගුටි කාල තමයි මැරලා තිය ආත්ම 1000ක් බැලුව ලක්ෂ ගනම් බැලුව කල්ප ගණන් ආපස්සට බලාගෙන ගිය හැම ආත්මික මාවිෂ කිවෙනකොට ගුටි කන ක්‍රමේ පෑදෙන කල්ප ගනම් බලාගෙන කල්ප දහස් ගණනින් බලාගෙන ගියා අන්න හොයාගත්තා කල්පයක් නිරේ වැටලා දුක්විඳපු ආත්මයක් තිය මහා නිරේ කල්පයක් පැහෙනවා එතනිනුත් එහා බැලුව ඒ බලනකොට දැක්කා තමන්ගේ අතින් සසර වෙච්ච කර්ම විපාකි අන්ද දෙමවපියන් මහ වනාන්තරයේ මැදින් අරගෙන ගිහිල්ලා පොළුවලින් පහරදීල මරපු කර්මය ඒ ආනන්තරී අකුසලේ තමයි නිරේ කල්පයක් පැහිලා ගෙවල තියෙන හැබැයි අපරාපරි වේදනය කර්මයක් හැටියට උපෝපං හැම ආත්මික විපාකදි තියෙනවා පොළුවලින් දෙමවපියන්ට පහරදීමේ කර්ම විපාකි උන්හසේ බැලුව මගේ ආවිෂකය වෙලා ඉවරයි පිරිනිවන් පාන දවසත් හරි අද මං මේකට මෝන දෙනවා මේක මගේ සසර කර්ම විපාකයක් එදා උන්වහන්සේ හිත හදාගත්ත එදත් උන්වහන්සේ භාවනා කරනකොට කුටිය අර පිරිසාාව පොළු අරගෙන ආවිධරගෙන උන්වහන්සේට මගහරින්න තිබුණා එදා උන්වහන්සේ අද මං මේකට මෝන දෙනවා කියලා අධිෂ්ඨානයක් කරා බුදුරජාණන් වහන්සේ නොදැකමම් පිරිනිවන් පාන්නේ හොරු ගහල මගේ අතපය කඩලා මුළු ශරීරයේ මුළු ඇත සැකිල්ලම කුඩු කරලා ගියත් මං ඉරදිය ආපහු මේ ශරීරය හදාගෙන බුදු හාමුදුරු ඉදිරී පෙනීදල අවසරාරගෙන පිරිනිවන් පාන. හොරු ආපු වෙලාවේ අනිමිත්ත සමාපත්තියකට සමවැදිලා උන්වහන්සේ මනෝමය ශරීරයකි
කයින් එලියට වෙලා බලාගෙන හිටිය. අර හොරු ඇවිල්ලා උන්වහන්සේගේ ඕලාරික ශරීරයට පොළුවලින් වට කරගෙන දොර කරලා මේ ඉන්න අද කියලා අල්ලගෙන පහරදුන්න. බිම දාගෙන පහරදීල පහරදීලහ. අර කාලෙ කල්ප ගානකට පෙර තමන්ගේ අන්ද දෙමවපියන්ට පොළුවලින් එදා පහරදීපු විදිහ කර්ම විපාක. අත පය හිස් කබලට ගහලා ගහලා දැන් ඇති යමල්ල යන්න කියලා හොරු පිරිසම ගියාය. උන්වහන්සේ කයින් එලියට වෙලා මනෝමේ ශරීරකින් බලාගෙන හිටිය තමන්ගේ කයට අත්තික් චීරනම්. අර පිරිස ගියාට පස්සේ ඉරදියෙන් උන්වහන්සේගේ ඉරදි බලය කියන්නේ අර කැඩිලති බතපය කොටස් හිස් කබලෙ කොටස් මේ අස්තිවලට පොළුවලින් පහරදීලා. ඉරදියෙන් ඒවා සකස් කරගෙන ඕලාරික කයට ඇතුල් වෙලා කයත් එක්ක උන්වහන්සේ නැකිට්ටා. බිම වැටල තිබ සිවරාරගෙන පොරෝගත්ත. අහසිම්ම වැඩම කරා බුදුරජාණන් වහන්සේ වැඩඉන්න තැට එදා බුදු හාන්දුරු දහම් දෙසනෝ දම් සභා මණ්ඩපේ. මුගලම් මහරහතන් වහන්සේ වඩිනකොට බුදුරජාණන් වහන්සේ මුගලන් හාමුදුරු දිහා බල්ල කියන මොක්කල්ලා ඔබම කරපු අකුසල විපාකයක් ඔබට ඔය විපාක දුන්නේ. භික්‍ෂූන් වහන්සේලා බැලුව ඔය ඉන්න හොඳට උන්වහන්සිට මොකුත් වෙලා නෑනේ. බුදුරජාණන් වහන්සේ වදාළම් මොක්ගල්ලාන මේ සංඝයාගේ සැකේ දුරු කරන්න කාලය. ඔබ සසර කරපු විපාකයක් කර්මයක් එහි විපාකයක් ඔබේ වචනින්ම මේ සංඝයා ඉදිරියේ කියන්නකි. බුදුරජාණන් වහන්සේගෙන් අවසරගෙන මුගලම් මහරහතන් වහන්සේ පෙළහර පාමින් සංඝයාට තමන් කරපු අකුසලේ ගැන ඒක පෙනෙන විදිහට ඉරදියෙන් දහම් දෙස්වා කිය. බුදුරජාණන් වහන්සේගෙන් අවසරගෙන. තමන් සසර කරපු කර්මයක් එහි විපාක විෂයක් තමන් කරාපු ආකාරය විස්තර කරවින් දහම් දෙසු. බුදුරජාණන් වහන්සේට බණ අවසන් වෙලා සිරි පතුළු වන්දනා කළ ඉල්ලීමක් කරා සාමීනී භාග්‍යතුන් වහන්ස මට පිරිනිවන් පාන අවසර දෙන සේක්වා. සුගතයන් වහන්ස මට අවසර දෙන සේක්වා. බුදුරජාණන් වහන්සේ බැලුව මුගලන් හාමුදුරන්ගේ ආවිශ ගෙවිලා ඉවරයි. ඉරදි බලය නිසාමයි තවමත් මේ ඉරදියෙන් කය සකස් කරගෙන මෙහෙම හරි පෙනෙන් මොගල්ලාන ඔබට පිරිනිවන් පාන අවසර දෙනවා. පිරිනිවන් පාන්න පෙර අවසාන වසයෙන් සංඝයාට දහම් කොටසක් දේශනා කරන්නකි. බුදුරජාණන් වහන්සේකින් අවසරගෙන දහම් දෙස්ව. මුගලන් හාමුදුරු බුදුහාන්දුරගේ සිරිපතුළ වන්දනා කරලා පිරිනිවන් පාන්න පිටත් වෙනකොට බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේ අමතල කියනවා මහනෙන මොග්ගල්ලානයන් වහන්සේ පිරිනිවන් පාන්න යන ගමනේ පෙරගමන් යන්න කිව උන්වහන්සේට ගෞරවයක් හැටිය. මුගලන් හාමුදුරු පිරිනිවන් පෑවට පස්සේ මේ ශාසනයෙන් එක පැත්තක් පාල්වට ගියා වගේ දැනේ. මොග්ගල්ලානයන් වහන්සයම් ප්‍රදේශයක වැඩ ඉන්නවද ඒ ප්‍රදේශයේ සංඝයාට අනුග්‍රහයක්මයි. ආයේ පැත්ති සංඝයා ගැන බුදු හාමුදුරන්ට විශේෂෙන් බුදු ඇසින් බලන්න දෙයක් නෑකිව. මුගලන් හාමුදුරු වඩිනකොට 500ක් තරම් භික්‍ෂූන් වහන්සේලා උන්වහන්සේත් එක්ක පෙර ගමන් වැඩි. මගට වැඩම කරලා මුගලන් හාමුදුරු සංඝයාගෙන් අවසරගෙන තමන්ගේ කුටියට වැඩම කරලා සිවර ඒකාන්ස කළ පොරෝගෙන උන්වහන්සේ සැතපෙන උන්වහන්සේගේ ඇඳේ වැඩ ඉඳලා සිංහ සේයාවෙන් සැතපිලා 4 වෙනි ධ්‍යානයට සමවැදිලා ඒ ධ්‍යානයෙන් නැගී සිටිනවා සමගම සිංහ සේයාවෙන් උන්වහන්සේ කුටියේ පිරිනිවන් පාවදාල. ඔය විදියට තමයි මුගලන් මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑම ගැන ධර්මය සඳහන්වේ. එතකොට ඔබට ඔය කාරණ ඔබ හොඳට තේරුම් ගත්තනම් ඔබට ඔය ගැන ප්‍රශ්න ඇති වෙන විදියක් නෑ. කර්ම විපාක විශ්‍ය අචින්තියයි. හැබැයි හැම වෙලාම හිතන්න මේ ධර්මය තියෙන බුදුහාන්දුරුව විස්තර කරපු දේ ඇසුරෙන් අපි තේරුම් ගන්නවා මිසා. ඒක කොහොම දෙහෙමුණේ ඇයි යාට එහෙම වුණේ ඇයි අරයට අරහෙම වුණේ කියලා අපිට තරක කරලා තේරුම් ගන්න පුළුවන්කමක් නෑ. කර්ම විපාක විශ්‍ය අචින්තය. හැබැයි මතක තියාගන්න සියලු කර්මයන්ගේ මිදෙන්න එක මාර්ගයක් තියෙනවා. ඒ තමයි ආර්යෂ්ඨායක මාර්ග. මේ මාර්ග බුදු හාන්දුරුව පෙන්නුවේ කම්ම නිරෝධගාමනී ප්‍රතිපදා. එච්චරමයි තියෙන්නේ කර්මයන්ගේ නිදහස් වෙන මාර්ගය සීල සමාධි ප්‍රඥාවනි යුක්ත නිවන් මග. ඒ නිවන් මගේ ගමන් කරලා මිසක් අපිට කර්මයන්ගේ මිදන්න පුළුවන්කමක් නෑ. අංගුලි මාල හාන්දුරුව නිවන් දැක්කෙත්. මුගලම් මහරහතන් වහන්සේ පෙර සසරි කර්ම තිබුණත් නිවන් අවබෝධ කරෙත් අනිත් හැමෝම රහතන් වහන්සේලාත් ඒ සියලු කර්ම ප්‍රහාණය කරගෙන නිවන් අවබෝධ කරගත්තේ ආර්යෂ්ඨායක මාර්ගයේ මයි. ඒ මාර්ගෙම වඩලා ඔබටත් ධර්මශ්‍රවනය කරන ලක්වාසි ලොවාසි හැම දෙනාටමත් අපටත් නිවන් අවබෝධය පිණිසම මේ ධර්මශ්‍රවන මේ පිනත් ධර්මදාන මේ පිනත් දහම් දැනුමත් ඔබ හැම දෙනාටමත් පාරමිතාවක්ම වේවා කියලපි ආශිර්වාද කර. එමනම් පිංහතුනේ
අද මේ ධර්ම දේශනාවෙන් ඔබ රැස් කරගත් සියලුපේ සියලු දෙවියන්ට අනුමෝදන් කරම දෙවියෝ සාදු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ පිහිට රැකව නාශිර්වාදය ඔබ හැම දිනාටම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා විශේෂෙන් මේ ධර්ම දේශනාය ප්‍රධාන මාරමුණ පරලෝ සැපත්වන්නට එදුන පියාණන් සහ මෑනියන් ඇතුළු වර්ග පරම්පරාගත සියලූම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමයි ප්‍රධාන අරමුණ බවට පත්වේ. ති විශේෂෙන්ම ඒ පියාණන් වන ප්‍රවීණ ගීත රචක අපි කවුරුත් දන්න ආචාර්ය අජන්තා රණසිංහ ඒවගේම මෑනියන් වන සරෝජනී වීරසිංහ කියන මේ දෙමාපියන් සංසාරගත සියලු ඥාතී. ඒ අය සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා පරලෝ ජීවිත සැපවත්තේවා සුව පත්තේවා. වහවහා සංසාරදුකින් අතමි දේවා කියල සාධ කියල පින් අනුමෝදන් කරන්න විශේෂෙන් ඒ ගීත ගැන සඳහන් කරලා තියෙනවා විශේෂෙන් අපි දන්නවා කෙනෙක්ගේ හිත නිවෙන බෞද්ධ ගීත රැසක් සද්ධහාව ඇතිවෙන මේ ධර්මය ගැන කෙනෙකුට හැඟීම් ඇතිවෙන බුදුගුණ ගීත රැසක් රචනා කරපු දක්ෂ ගීත රචකෙක් ඉතින් ඒ නිසා ඒ ආචාරය අජත්තාරණ සිංහ ඒ ගීත රචකයන්ව ඇතුළු ඒ මෑනියන් ඇතුළුවේ හැම දෙනාටමත් ඒ පිණුත් බලවත් වෙලා මේ සියලු පිනෙන් පරලෝ ජීවිතයේ සැපවත්තේවා සුව පත්තේවා උතුම් නිවන්න අවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා කියලපි ආශිර්වාද කරනවා. ඒවගේ විශේෂෙන් මේ ධර්ම දේශනාවෙන් ඒ පුතනුවන් මේ ධර්ම දේශනාව සිදු කරන්නේ දේවලෝචන රණසිංහ පුතනුවන් සාරංගා රණසිංහ දියණිය අනුරාධා වීරකෝන් ලේලිය ප්‍රියන්ත අනුරුද්ධ බෑණනුවන් ඇතුළුවේ පවුලේ දූ දරුවන් විශේසින් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචිව සිටින ඒ දරුවන් ඇතුළු ඒ පවුලට සියලු දෙනාගේ මරමුණ ඒ හැම දෙනාටමත් අවන්ගේ දෙමාපියන් වගේ වර්ග පරම්පරාගත සියලු ඥාතීන්ටත් මිය කිය සියලු ඥාති මේ පින් අනුමෝදන් වෙලා සංසාරදුකින් අතමිදේවා පරලෝ ජීවිත සැපවත්තේවා තිගේ සුජීවත්ව ඉන්න දූදරුවන් ඥාතීන් හැම දෙනාටමත් ධර්මශ්‍රවනය එක ලක්වාසී ලොවා සුභ හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුව පත්තේවා කළම්පුට ලිවිසම මෙ සඳහම් විකාශය ඔස්සේ මේ ධර්මය ශ්‍රවණය එක ලක්වාසි ලුවාසි හැම දෙනාටමත් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලපි ආශිර්වාද කරන. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ලෝක ශාසනං ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ත්වං සදා හැම දෙනාටම සම්මා සම්බුදු සරණ නෙත් ධර්ම දේශනා